யாழ்ப்பாண மாவட்ட நாடாளுமன்ற உறுப்பினர் ராமநாதன் அர்ச்சுனா படகு பயணத்தின் போது கட்டாயமாக அணிய வேண்டிய உயிர்காக்கும் அங்கியை அணிய மறுத்து சக பயணிகளுடன் வாக்குவாதத்தில் ஈடுபட்ட சம்பவம் ஒன்று இடம்பெற்றுள்ளது. வழக்கமான படகு பயணத்தின் போது பாதுகாப்பு நடைமுறைகளுக்காக அனைத்து பயணிகளும் உயிர்காக்கும் கவசத்தை அணியுமாறு அறிவுறுத்தப்பட்ட நிலையில் ஏனைய பயணிகள் அதனை அணிந்த போதிலும் நாடாளுமன்ற உறுப்பினர் ராமநாதன் அர்ச்சுனா தமக்கு நீச்சல் தெரியும் என கூறி அதனை අනිය මරුතුල්ලාර් දැන් ඔයා නිසා තමයි මේ එන පරක් වෙලා තියෙන්නේ. දැන් මේ මෙච්චර වෙලා මන් නිසා තමයි පරක් කරලා නැවේ. මම මේක පෙන්නන්න තමයි නැග්ගේ මිනිස් ජැකට් එකක් නැතුව යන්නේ. ඔයා ජැකට් එකක් දාන්න නැග්ග නම් ඉවරයිනේ. ඒ ඔයා ගලවලා දෙන්න නම් දාන්න. ඔයා තියනවා මම එළියේ මේක අපි ගමනක් යන්නේ අපේ අපි ගමනක් තමයි යන්නේ. ඕ ගමන ඔයා මෙහෙ කිව්ව නේද? ඔයාට අත්‍යවශ්‍ය ගමනක් අත්‍යවශ්‍ය මම අත්‍යවශ්‍ය ගමනක් යන්නේ. මටත් අත්‍යවශ්‍යයි. ඔයාට ඔයාගේ දේවල් අත්‍යවශ්‍යයි වගේම අපිට අපේ දේවල් අත්‍යවශ්‍යයි. කරසම යන්න. ඒ වගේ තමයි. මොකද ඔයාගේ දේවල් විතරක් නෙවෙයි අපේ දේවලුත් අපිට අත්‍යවශ්‍යයි. එහෙනම් පීලා යන්න. පීනලා යන්න බැරි නිසා තමයි බෝට්ටුවේ යන්නේ. මෙච්චර මට පීනන්න පුළුවන් නිසා තමයි මම ජැකට් එක ගන්න නැතුවේ. එහෙනම් ඔයා යන්න පීනලා. ඉවරයි. කතා කරා නම් ඉවරයිනේ. මේ මිනිස්සයා එක්ක එළියට ඇදලා දාන්නයි. ඔයාට කතා කියන්න බෑ. ඉතින් මහත්තයෝ ඔයාට යන්න පුළුවන් එහෙනම් ජැකට් එකක් දාගෙන එන්න. ඉවරනේ. තේරුණාද? මට මෙච්චර වෙලා නිසා මට දාඩිය දාගෙන මෙතන ඉන්නවා. කවුරුහරි දෙයියන් දෙමලෙන් හරි කියන්න මේ මනුස්සයට ජැකට් එකක් දාගන්න කියලා. එතකොට ඉවරයිනේ. TikTok එකට වීඩියෝ ගන්න එපා තමුන්නාසේ. TikTok වීඩියෝ අයියෝ මේ අපිට උතුරේ වීඩිயோ නැහැ. TikTok වීඩිயோ නැහැ. இதனால் சுமார் அரை மணித்தியாலத்துக்கு மேலாக பயணம் தாமதமடைந்ததுடன் அதிருப்தி அடைந்த பயணிகள் மக்கள் பிரதிநிதியாக இருந்து கொண்டு பாதுகாப்பு விதிகளுக்கு முன்னுதாரணமாக இருக்குமாறு அவரிடம் சுட்டிக்காட்டினர். இந்த சம்பவம் தொடர்பான காணொளி சமூக வலைத்தளங்களில் பரவலாக பகிரப்பட்டு வரும் நிலையில் இறுதியாக நாடாளுமன்ற உறுப்பினர் அர்ச்சுனா உயிர்காக்கும் அங்கியை அணிந்த பின்னரே படகு பயணம் தொடரப்பட்டுள்ளது. ඉතින් ජැකට් එකක් නැති මිනිස්සුන්ට එහෙනම් ඊගාව වලට එන්න කියන්නේ. අර මෙහෙමයි මෙහෙමයි. වීඩියෝ කියලා දාගන්න. වීඩියෝ දාන්නේ වීඩියෝ දෙයි. එළියට එයි වීඩියෝ. ඔය ගිහලා හොදන්න ඩොබියාට. මේ ඊවරද ගලකිමුත් කෑම නේද? ඩොබියාට ගිහලා හොදන්න. අර නිකන් කේස් එකක් දාන්න කියලා. ඉඩම් කියන්නේ මේක ගිහලා හොදගන්න පුතා. ඔව් අපි හොදන්න. ඩොබියට ගිහලා හොදගන්න. මේකට නාලා හොදගන්න පුළුවන්. හොදන්න උන් ඉන්න නිසා තමයි ඩොබිලා ආවිල්ලා ඉන්නේ. ලොකු මුහුදක් තියෙනවා. පැනලා හොදගන්න. බෑලා පීනන්න. අපිට හොදන්න ඕනේ නැහැ. අපිට පීනන්න පුළුවන් යන්න පුළුවන්. ඕම ඩොබිලාට කියලා තේරෙන්නේ නැහැ මචං. ඔළුව මුල තියන්නේ උන් නැවෙන්නේ ඩොබිලා කියන්නේ. දැන් දේශපාලන කතා ඇදලා ගන්න එපා ඔයා මෙතන. මෙතන මේ ලයිෆ් ජැකට් එකේ ප්‍රශ්නයක් උනේ. හරිද? එකක් අර ඔෆිස් වග කියන්න ඕන. එකක් මේකේ අයිතිකාරයා වග කියන්න ඕන. ඒකලම තේරෙන්නේ නැහැ. ඒකයි. ඔයා වග කියනවද මෙතන? එක මිනිස්සෙක් ගිලිලා මැරුණොත් ඔයා වග කියනවද? නෑනේ. තමුසේ ඩොබියා කියලා කරුණම්බු තියලා කතා කරා. තමුසේ උඹ කියන්න දෙන්න එපා. හරිද? අපි ආට මිස්ටර් කියලා කරුණම්බු කියලා කතා කරා. හරිද? ඔයා පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයෙක් වශයෙන් යවලා තියෙන්නේ මිනිස්සුන්ට කරුණම්බු කරලා කතා කරන්න. හරිද? ඕක ගිහිල්ලා උඹ තමුසේ කියපු එකට ගිහිල්ලා ඔන්න නඩුව දාගන්න. හැබැයි උඹ කියපු එකත් මං ගාව තියෙනවා. අපි ඔයාට උඹ කියලා කියන්නේ ඔය ලයිෆ් ජැකට් එකේ ප්‍රශ්නේ දේශපාලනයකට ඇදලා ගන්න එපා. ඔයා ක්ලිප් එක දාගන්නකෝ. හරි. මේකේ අයිතිකාරයා වග කියන්න ඕන ඔබතුමා ගිහිල්ලා මොකක් කරේ කරදරයක් වුණා. ඔච්චරයි පුළුවන්. එක්කෝ ආවිල්ලා මෙතන ජාතිවාදී ඉස්සනවා. නැත්තම් ඩොබියලා කාදර ජාතිවාදී කවුද විශ්වේ? ජාතිවාදී මේ ඔයානේ අයිස්සේ. ඔයානේ විශ්වේ දැන් ඉස්සෙල්ලා කිව්වනේ දකුණේ මිනිස්සු මෙහෙ මැරුවා කියලා. මේ ශ්‍රී ලංකාව දකුණ උතුර කියලා දෙකක් නෑ දැන්. ඔක්කොම එකයි. ඔක්කොම මිනිස්සු ලාංකිකයෝ. ඕම කියලා තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඒ නිසා වැඩක් නෑ. හම්බෙන්නේ ඕක කියලා තමයි නැත්නම්. උන්ට මේ ඡන්දේ හම්බෙන්නේ නෑ නේද?